ආයිබෝවන් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් ඔන්න ඔයාලට මගේ බඩේරුඟු වගාවේ අලුත්ම තත්ත්වය වීඩියෝ එකක් ගේන්න කියලා හිතුණා. ඒකත් ඉතින් පහුගිය කාලේ අපි ෂෝට් වීඩියෝ වලට ගියා. ඉතින් දැන් ෂෝට් වීඩියෝ කරගෙන යනින් ගමන් ලොන් වීඩියෝ එකකට යන්න හිතුවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ඇවිල්ලා දෙවෙනි කොටසේ බඩේරුඟු වගාව. ඒ කියන්නේ පළවෙනි කොටස අපි ඔයාලට ෂෝට් වීඩියෝ ගෙනාවා. ඉතින් පළවෙනි කොටස වගාව දැන් ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඒකේ ආදායම ගත්තා. ඒත් ඉතින් පහුගිය කාලේ ඉතින් අධික වර්ෂාවත් එක්ක වගාව ටිකක් හානි වුණා අපට. ඒ කියන්නේ භාගයක් විතර වගේ හානි වුණා. ඊටු භාගේ ආදායම ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ කෙසේ වෙතත් ඉතින් දැන් මේ තියෙන්නේ ඔයාලට මේ පේන්නේ දෙවෙනි කොටස. ඉතින් දෙවෙනි කොටසේ මේ ගසුත් ඒ හමපු හුළඟට ඇත්තරම බිමට ඇද වැටුණා. බිමට ඇද වැටුච්චාම මම හිතුවා ඇත්තරම මේ ගස් ටිකෙන් ආයෙ වැඩක් වෙන්නේ නැති වෙයි කියලා. නමුත් ඇත්තරම අපි අර අපේ භාෂාවෙන් කියනවා නම් අපි ගැන දෙවියෝ බැලුවා. ඒ බැලුවා කියන්නේ මේ ගස් බිමට වැටිච්ච ගස් ටික ඇත්තරම නැවත සතියක් විතර යනකොට ආයෙ යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. හැබැයි ඒත් ඉතින් අර තිබුණු හොඳම තත්ත්වයට නෑ. ගස් ටික දිගහැරලා තියෙනවා. අදේ දුන්නා වගේ උඩට ඇවිල්ලා ගස් ටික හැදිලා තියෙනවා. කරලුත් අර පෙර තිබ්බ වගේම සාර්ථක නැහැ. සාමාන්‍ය විදිහට හරි කරල් ටික තියෙනවා. ඉතින් ඒ ගැන හරි සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මම ගොඩ දවසකින් වීඩියෝ එකක් කරේ නැහැ. ඉතින් ඒ හින්දා වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. ඉතින් ඒත් එක්කම ඔයාලට කියන්න මෙන්න මේ හරිය තිබුණා. ඔයාලට මතක ඇති පහුගිය දවස්වල බඩේරුඟු වගාවට හොඳටම රෝගය ඇවිල්ලා තිබ්බා. ඒකට ප්‍රතිකාර කරා. ඒ ප්‍රතිකාර වලින් දැන් ඒ ගස් හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඉතින් බඩේරුඟු වගාව සම්බන්ධව ගොඩ දෙනෙක්ට තියෙනවා ප්‍රශ්න. මොකද මේ වගාවට ඇත්තරම දලම්බුවගේ හානි තියෙනවා. ඉතින් දලම්බුවගේ හානි වලට ඇත්තරම මේකට ප්‍රතිකාරයක් තියෙනවා. ඒ කියන්නේ පහුගිය කාලේ වලට මතක ඇති මීට අවුරුද්දකට දෙකකට වගේ උඩදී බඩේරුඟු වගාව ඇත්තරම කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ඒ තරම් මිනිස්සුන්ට ඒකෙන් ලොකු හානියක් තිබුණා. නමුත් දැන් ඇත්තරම බඩේරුඟු වගාවට ඒවට ප්‍රතිකාර තියෙනවා. ඒ කියන්නේ ඔයාලට යම් කිසි කෙනෙකුට බඩේරුඟු වගාව සම්බන්ධව බඩේරුඟු හදාගෙන දලඹු රෝගයෙන් ඒක බේරගන්න බැරි නම් මම ඔයාලට ඒක කියලා දෙන්නම්. මොකද මේකේ ඔයාලට අවශ්‍ය විස්තර ටික මම දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒ විදිහට වගා කරන්න. මොකද දලඹු රෝගයට ඇත්තරම මේ පේන ගස් වලට දලඹු රෝගේ ව්‍යාප්ත වෙලා තිබ්බා. ඒ දලඹු රෝගයේ එක බෙහෙත් පාරකින් මේ දලඹු රෝගේ නැති වෙලාම ගිහින් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේකේ සාර්ථකව මේ කරල් ඇවිල්ලා තියෙනවා. මේ දලඹු රෝගේ තිබුණු ගහක් තමයි මේ මඟ ළඟ තියෙන්නේ. ඉතින් මේක සාර්ථකව දැන් ආයෙ වැටිලා තියෙනවා. දලඹු රෝගේ තිබ්බද කියලාවත් ඇත්තටම හොයන්න බෑ. අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් පහුගිය කාලෙම මගේ ෂෝට් වීඩියෝත් එක්ක රැඳිලා හිටපු මගේ ආදරණීය යාළුවෝ සිය දෙනාටම ස්තුති කරනවා. ඉතින් ඒ වගේම දැන් ලෝන් වීඩියෝ එකක් මම දානවා. ඒකත් එක්කත් රැඳී ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්ක මම ඔයාලට වෙන්නම් මම මේ දවස්වල ඇත්තට මේ වැඩ රාජකාරීත් එක්ක මම මගේ අට්ටහලේ හැදුවා. ඉතින් මේ ඈතින් පේන්න වලට මගේ අට්ටහලේ. ඉතින් මේක හදන්න හේතුව තමයි මෙතෙක් දවස් ඇත්තරම අලි ආවේ නැහැ ඇත්තරම. නමුත් මේ දවස්වල වල්ලලි මේ පැත්තට පොඩ්ඩක් කරකිනවා. ඉතින් ඒක නිසා අට්ටහලේ වලට පේනවා මේ ඈතින් වෙන්නේ. අට්ටහලේ වැඩ ටික ඉවර කරන්නත් බැරුණා. ඉතින් ඒක නිසා භාගයට වැඩ ඉවර කරලා මෙන්න මේකට හවසට ගොඩ වෙලා පොඩ්ඩක් මේ බලනවා. ඉතින් වටපිටාව. ඉතින් වටපිටාව බලාගෙන ඉතින් පොඩ්ඩක් නිදි මරාගෙන ඉන්නවා. ඉතින් මේ වගා කරන අපිට ඉතින් ඒකත් හරි ජොලියක් ඉතින්. මොකද දන්නවද? නිදි මරන්න ඕනේ. නමුත් නිදි මරුවට ඒකේ ලොකු සතුටක් තියෙනවා. නිදි මරන එකේ. මොකද මේ වගාවත් එක්ක ඉන්නකොට ඒක හිතෙන්නේ නැහැ මේ නිදි මරනවාද කියන එක හිතෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒක නිසා මම වීඩියෝ එක වැඩි දුරට ගෙනියන්න හිතන්නේ නැහැ. මොකද නැවත පස්සේ වීඩියෝ එකක් අපි ගේමු. එතකන් අදට නවතිනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.